දඹුල්ල ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රජුගේ කතාව සමග බැඳී කියවෙයි. සම්ප්‍රදායට අනුව රාජ්‍ය අහිමි වූ කාලයේ රජ මෙම ලෙන්වල ආරක්ෂාව ලැබූ අතර පසුව නැවත රජකම ලබාගත් විට එම ලෙන් පූජනීය විහාරයක් බවට පත් කළේය. ලෙන් බුද්ධ ප්‍රතිමා බිතුසිතුවම් සහ පසුකාලීන රජවරුන්ගේ අලුත් වැඩියා දඹුල්ලට එකම යුගයක නොව යුග ගණනාවක අත්සන් ලබා දී ඇත. ඒ නිසා දඹුල්ල ඉතිහාසයේ රජුගේ ආරක්ෂාව කෘතඥතාව සහ බෞද්ධ කලා සංවර්ධනය එකට බැඳුණු කතාවක් ලෙස පෙනේ. දඹුල්ල පන්සල වටා රැඳෙන පූජා ක්‍රම වන්දනා මාර්ග සහ රාජදායකත්වය නිසා එය පොතක පිටුවක සීමා නොවන ඉතිහාසයක් දරයි. ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ පාලකයන්, භික්ෂූන්, පූජකයන් සහ සාමාන්‍ය ජනතාව තම තමන්ගේ භක්තිය මෙහි එකතු කළහ. එබැවින් මෙම ස්ථානය අදටත් අපට කියන්නේ ආගමික ස්මාරකයක්, කාලය පසුකර සමාජ මතකයක් බවට පත්වන ආකාරයයි.